හෙලෝ ළමයි අද අපිට ගොඩක් ස්පෙෂල් ඩේ එකක්. මොකද අද තමයි අපේ Allied Health Science Faculty එකේ අවුරුදු උත්සවය. ඉතින් මේ පාර අවුරුදු උත්සවය ඕගනයිස් කරේ අපේ ජූනියර් බැච් එක. 2024 අවුරුදු උත්සවය ඕගනයිස් කරේ අපේ බැච් එක. ඉතින් නංගිලා මාලිලා ගොඩක් මහන්සි වෙලා හරිම ලස්සනට මේ වැඩේ කරලා තිබුණා. ඉතින් එහෙනම් ඔයගොල්ලොත් එකතු වෙන්නකෝ මාත් එක්ක අපේ අවුරුදු උත්සවය එන්ජොයි කරන්න. පනාමුත්ති තරගේ අවසන් වෙනවා. අපේ අවුරුදු උත්සවයට කිසිම ආගම් ජාති ભેදයක් නැතුව හැම ආගමකම ජාතියකම නංගිලා මල්ලිලා අයියලා අක්කලා හරි ආදරෙන් එකතු වෙලා හිටියා. ඉතින් බලන්නකෝ අපි මේ දුවගෙන යන්නේ මොකක් බලන්නද කියලා. Attitude, new attitude. Analing kuliti kuti, kandangan kasih kati, aran saya mirip magane aku boleh di. Panna bang, panna boleh tanna. Attitude, new attitude. අවුරුදු උත්සවයක් කිව්වහම නැතුවම බැරි අංගයක්නේ අවුරුදු කුමරා කුමරි කියන්නේ. ඉතින් මේ තමයි අපේ අවුරුදු කුමරා කුමරි. සූර්යාභිෂේකය 2025 අවුරුදු කුමරා ප්‍රසාද් මංජුලා.
ඔන්න දැන් කිරි කවන්නයි යන්නේ. ඉතින් බලන්නකෝ අපේ ළමයි කොහොමද කිරි කැව්වේ, කවුද හරියටම මුලින්ම කිරි කෑවේ කියලා. කිරි නම් කාලා ඉවරයි. දැන් බනිස් කන්නයි හදන්නේ. හරියට තරගේ ආරම්භ කරලා කාලා අර පැත්තට මෙයා පුදුවන්න. වතුර ටිකක් දෙන්නද? පංචාලි තව පොඩ්ඩයි පංචාලි හරි නැගිට බා අවුරුදු උත්සවයේ පටන් ගැන්මේ ඉඳන්ම නොයෙකුත් අවුරුදු ක්‍රීඩා, ජන ක්‍රීඩා, නැටුම්, ගැයුම්, වැයුම් මේ හැම දෙයකින්ම පිරලා තිබුණා. අපේ ආදරණීය සහෝදර සහෝදරියන් විවිධ දක්ෂතා වලින් පරිපූර්ණයි. ඉතින් අවුරුදු උත්සවයක් කියුවහම ඒ හැම දක්ෂතාවයකටම ඉඩක් ලැබෙන තැනක් විදියට තමයි මම නම් දකින්නේ. මොකද අවුරුදු උත්සවයක් ඇතුලේ විවිධ සංස්කෘතිකාංග, ලස්සන නැටුම්, ගැයුම්, නොයෙකුත් වර්ගයේ අමුතු තරඟ මේ වගේම පිරීලා තියෙන්නේ. ඉතින් හැම තැනින්ම ඇහෙන්නේ, දකින්නේ හදවතින්ම සතුටින් පිරීතිරෙන අත්පොලසන් ආදවල් සහ සතුටින් හිනහෙන ප්‍රීතියෙන් පිරුණු ලස්සන මුහුණු. කමලි රමණි සුවර්ණා තරඟ බිමට ඇදෙන්න කමලි වෙන්න අපි හැමතෙම ඇගේ අදහස කියන්න හරි ලස්සන ඔසරියකින් සැරසුණු අපේ රමණි උපේ සමී පැහැයට නම් වගේ සිතත් ඇදුනී කවුද බලන්න ඉගෙනම් ඒ කවුද කියලා දැන් දැනගන්න මතක් ප්‍රදී සිටින්න විරාමයක දැන් ගන්න ඉනන්නේ කවුද බලන්න
මේ තරගත් එක්ක එකතු වෙලා අපි ආවා පොඩි විවේකයක් ගන්න. බලන්නකෝ මේ හැමෝම ගොඩක් ලස්සනට hina වෙලා ඉන්නවා. ඉතින් ඊළඟට අපිට තිබුණේ කාන්තා කොට්ටපොර. ටික ටික හවස් වෙන්නත් ඇවිත්. හැබැයි මහන්සියක් කියලා දෙයක් දැනිලවත් නෑ තාම. උදේ තිබුණු ඒ ජවය එහෙම්මම තියෙනවා. බලන්නකෝ අපේ ෆැකල්ටි එකේ අහස හවසට ගොඩක් ලස්සනට පේනවා. ඒ ලස්සනයි හැම මුහුණකම තියෙන හිනාවයි උද්‍යෝගයයි එකතු වුණාම හරිම ලස්සන අමුතුම හැඟීමක් දැනෙනවා. ලස්සන මතක ගොන්නක් එක්ක සමුගන්නයි හදන්නේ. ඉතින් ඔයාලා හැමෝටමත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.